අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා වන සීමිත තරඟ විභාගය සඳහා පෙනී සිටින්න අපේක්ෂා කරන සියලුම ගුරු බෞතුන්ට ඔබ කොහොමත් හිතා හොඳ අධ්‍යයන කාලසටහනක වැඩ කරන බව අපි දන්න නිසා ඔබට විභාගයට සූදානම් විය යුතු ආකාරය ගැන මතක් කිරීමක් කරන්න අපේ මේ දෙවන කණ්ඩායමට අදාළව අපි සූදානම් වෙන්නේ නැහැ. තර මේ වෙද්දී අපේ පළවෙනි කණ්ඩායම ආරම්භ වෙලා තියෙන්නේ. PNS Online Academy විදුහල්පති සේවා විභාගය සඳහා වන දෙවන කණ්ඩායම තමයි දැන් ආරම්භ කරන්න. ඒතර මේ දෙවන කණ්ඩායම ආරම්භ කිරීම වෙනම මාකටිං ගෲප් එකකින් කරන වැඩක්. ඒ නිසා මෙහි ඔබ සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිළු වගකීම් සහ වගවීම් එම ආයතනය විසින් දරන්නේ. අපි දේශන සඳහා ඔබත් එක්ක කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියන එක ගැන අපි නැවත මතක් කිරීමක් කරනවා. එතකොට ඔබ කණ්ඩායම් දෙක එකම දේශනයක අපි තියන්නේ නැහැ. අපි වෙන වෙනම මොකද විදුහල්පති සේවා විභාගයේ සඳහා අපි දේශන ආරම්භ කරේ මාර්තු මාසයේ. මොකද විභාගයේ ගැසට් වෙන්න නියමිත නිසා වැඩ කරමින් අදාළ ඉලක්කයට වැඩ කරමින් සිටින පිරිසක් හිටියා. ඒ නිසා අපි නැවත වතාවක් ගැසට් එක අවසනින් දේශන ආරම්භ කරේ නැහැ. මේ ගැසට් එක ආවට පස්සේ අපි පටන් ගන්න පළවෙනි කණ්ඩායම අපේ දෙවන කණ්ඩායම. දැන් ඔබත් එක්ක අපිට බොහොම සංකීර්ණ අධ්‍යයන කාලසටහනකට යන්න වෙනවා. හේතුව ඔබ දන්නවා කොහොමද ලංකාවේ තියෙන මේ සීමිත තරඟ විභාග වලට අදාළව බහුතරයක් අය. ඒ කියන්නේ අධ්‍යාපන පරිපාලන සේවා වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන සේවා වෙන්න පුළුවන්, නේද? විද්‍යාත්මක සේවා වෙන්න පුළුවන්. සීමිත විභාග වලට අදාළව යම් මේ නිශ්චිත ඉලක්කයක වැඩ කරන පිරිසක් ඉන්නේ. දැන් ඔබට අධ්‍යාපන පරිපාලන සේවයට යන්න ඕන නිසා ඒකට පෙරහුරුවක් විදිහට විභාග සඳහා පෙරහුරුවක් විදිහට වෘත්තීයමය අත්දැකීම් සඳහා පෙරහුරුවක් විදිහට විදුහල්පති සේවා විභාගයේ ලියනා ඉන්නවා. එහෙම නැත්නම් ඔයාට විදුහල්පති සේවා විභාගයේ ලියන්න ඕනේ විදුහල්පතිවරයෙක් වෙන්න කියන පදනම මත කාලයක් තිස්සේම හිතලා වැඩ කරමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් කණ්ඩායමක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි දේශන පටන් ගත්තේ. එතකොට අවුරුද්දකට කලින්. හරි. ඒ කියන්නේ විභාගයේ තියෙන්නේ 2026 මාර්තු 2025 මාර්තු පටන් ගන්නවා. එතකොට යාලා මේ වෙද්දි වැඩ කරමින් ඉඳලා තියෙනවා බරපතල විදිහට විෂය කොටස් ආවරණය කරගනිමින්. දැන් ඔයාට සිද්ධ වෙනවා මාර්තු වෙද්දී මේ මට්ටමට එන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔයාගේ කාලසටහන දේශන පවත්වන කාලසටහන මාසකට දේශන 8ක් විදිහට කරන්න නැතුව දේශන අපිට 16කට වගේ ප්‍රමාණයකට යන්න. එතකොට මේ කොහොමද දේශනත් 16ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මම කියන්නේ පැහැදිලි කිරීමක් කරන්න. කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. ඔබ දන්නවා ඔබ ලියන්න ඕනේ ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. විෂය කොටස් 4ක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් අපේ මේ දේශනේ කිටි දේශනයක් මේක. මේක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් කතා කරන දේශනයක් නෙවෙයි. ඔයාට කොහොමද මේ විභාගයට මාර්තු වෙද්දී සූදානම් වෙන්න ඕනේ කියන එක ගැන ශීඝ්‍රගාමීව වැඩ කරන්න සූදානම් වන පිරිසක් වෙනුවෙන් පවත්වන දේශනයක්. නිසා මේකෙදී ගොඩක් අය ප්‍රශ්න පත්‍රයේ සූදානම් කරගෙන ඇති නිසා ඔබට පහසුවේ අපේ බෝඩ් එක දිහා බලාගෙන හදන්න පුළුවන් ප්‍රශ්න ටිකක් අපි මේ වෙලාවේ සාකච්ඡා කරනවා. දේශන කාල සටහන සහ විශේෂ කරුණු ගැන නේද? විශේෂ කරුණු ටිකක් තියෙනවා කියන්නේ ඒ ටික අපි මේකේ අවසන් භාගයට යම් මම උත්සාහ කරනවා මේක පැය භාගයක් විනාඩි 45ක් වගේ කාලයකදී අවසන් කරගන්න. ඒත් ඔබට බලන්නත් පහසුයි සම්පූර්ණ කොටසම. හරි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවා තරඟ විභාග වලට වඩා ලංකාවේ තියෙන සීමිත තරඟ විභාග වල වෙනසක් සිද්ධ වෙනවා. ඒකට හේතුව බුද්ධි පරීක්ෂණය කියලා අපි පොදුවේ හඳුන්වන නැත්නම් ඔබට තියෙන විදියට අභියෝග්‍යතාවය සම්බන්ධයෙන් වන කොටසේදී විෂයානුබද්ධ ප්‍රශ්න අහන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. දැන් මෙතන හදිස්සිය හරි ඉන්නවනම් රාජ්‍ය පරිපාලන සේවා සීමිත තරඟ විභාගයට ලියපු අය ඔබ දන්නවා අවසන් වතාවට තිබ්බ අවස්ථා දෙකේදීම අවබෝධයේ ප්‍රශ්න ඔයගොල්ලන්ගේ IQ පේපර් එකේ දැම්මා. දැන් ඒ කට්ටියට පැය එකමාරක පේපර් එකක් තියෙන්නේ. හැබැයි ඒකේ ප්‍රශ්න 60ක් තියෙනවා. නමුත් ඔබේ සංයුතිය වෙනස්. විදුහල්පති සේවා විභාගයේ ඒ තරම් අමාරු කරන්නේ නැහැ. ඔබට තියෙන්නේ පැය එකමාරක ප්‍රශ්න පත්‍රයක්. එතකොට විනාඩි 45 ගානේ තමයි බෙදලා තියෙන්නේ.
කොහොම නමුත් අදාළ කාල ගණනය කිරීම මතක තියාගන්න හැම ප්‍රශ්නයකටම තියෙන විනාඩියේ තත්පර 12යි. ඒතර විනාඩියේ තත්පර 12කදී ඔයාලට සිද්ධ වෙනවා ප්‍රශ්නයක් කියවලා තේරුම් අරගෙන ඒක විසඳලා ඔබේ පිළිතුරු සටහන් කිරීම කරන්න. ඒකට කොහොමද ඔයා විෂය මාලාව ඉගෙන ගන්නේ සහ විෂය මාලාව ඉගෙන ගන්න අතරතුරේදීම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න කියන එක ගැන ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් වේවි අපේ ඊළඟ කොටසදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරද්දී. අපි දැන් බලමු ඔයාගේ දැනුම මොන වගේ තැනක තියෙනවද කියලා. මම දැන් මේ පේපර් එක ගත්තොත් මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පහ තියෙන්නේ වචනාශ්‍රිත ගැටලු. අනිවාර්යෙන්ම රාජ්‍ය සේවා තරඟ විභාගයක පළවෙනි ප්‍රශ්න පහ බොහෝ විට වෙන්නේ අනිවාර්යෙන් කියනට වඩා 90%ක්ම වෙන්නේ මේ වගේ වචනාශ්‍රිත ගැටලු වලින් අහන්නේ. ඊළඟට බන්ධන මාතෘකාව අනිවාර්යෙන් තියෙනවා. වචන වලින් ප්‍රශ්න පහක් අනිවාර්යෙන් තියෙනවා. බන්ධන වලින් ප්‍රශ්න පහක් අනිවාර්යෙන් තියෙනවා. මේ බන්ධන මේවා ගැන අපි સિદ્ધාන්ත කතා කරනවා. ඊළඟට මේ තියෙන්නේ තර්කන ගැටලුවක්, අනුපිළිවෙල තර්කන ගැටලුවක්, හරි සුවිශේෂී ගැටලුවක්. ඒකට හේතුව මේකේ පිළිතුර සමහර අයට එද්දි සමහර අයට එන්නේ නැතුව යනවා. හැබැයි හැමෝටම එනවා මේකේ උත්තරේ. ප්‍රශ්න වලින් අර ප්‍රකාශ පැහැදිලි කරගත්තා නම් ඒ රටාව ගැන කියලා දෙන්නම්. ඊළඟට ප්‍රශ්න පහක් තියෙනවා ගණිත ගැටලු ප්‍රශ්න පහක් තියෙනවා සරල ගණිත ගැටලු. සංඛ්‍යා රටා පහක් තියෙනවා. සංඛ්‍යා රටා පහත් අනිවාර්යයෙන්ම විභාගවල ඇහෙනවා බොහෝ විට. ඊට පස්සේ තර්කන ගැටලු ටිකක් තියෙනවා. ඊට පස්සේ ගණක පෙතක පෙරලීම සම්බන්ධයෙන් වන ගැටලු ටිකක් තියෙනවා. සමහර අය මේවා මකන කැලේ එහෙම අරගෙන පෙරලනවා. ඒ වගේ ඉගෙනුම් ආධාරක විභාගය සඳහා පාවිච්චි කරන්න බෑ. ඒ සඳහා වන කෙටි ක්‍රම ටික කියලා දෙනවා. ඊට පස්සේ ප්‍රකාශන හා නිගමන තියෙනවා. මේ තමයි තරඟ විභාගයක තියෙන අමාරු මාතෘකාව. අපි වැඩි බර තැබීමක් කරලා කරන මාතෘකාව. ඊට පස්සේ සම්භාවිතාවයේ ප්‍රශ්න පහක් තියෙනවා. ඊට පස්සේ නැවත අනුපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊට පස්සේ රූපාශ්‍රිත ගැටලු පහක් තියෙනවා. ඒව නම් බොහොම සරල ගැටලු පහක්. දැන් මම බලන්නම් ටිකක් ලේසියෙන් කියලා දෙන්න පුළුවන් ගැටලු. දැන් මේව එහෙම ලේසියෙන් කියලා දෙන්න බෑ. අපිට පැය 3ක දේශන දෙකක්වත් පවත්වන්න වෙනවා. ප්‍රකාශන හා නිගමන සම්බන්ධයෙන් නොආව සූදානම් කරන්න. මම ටිකක් ලේසි මාතෘකාට එකකට යන්නම් තියෙන. හරි. අපි ගමු මේ ටික. අපි ගමු ඉස්සල්ලාම සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා කියන එක මේ දැන් මේක මතක් කිරීමක් කරන්න ඕනේ. නැහැ. අපි මෙහෙම කියමුකෝ. වැඩි වෙලාවක් ගන්න නැතුව. දැන් ඔයගොල්ලන්ට අපේ දේශන ටික පවත්වද්දී ඒ ප්‍රශ්න පත්‍රයට අදාළව වෙන වෙනම දේශන පවත්වනවා. එතකොට ඒ ගැන කියලා දෙනවා පස්සේ. දැන් බුද්ධි පරීක්ෂණයේ කොටස නැත්නම් ඔබේ අභියෝග්‍යතාවයේ කොටසේදී ඔයාට අපි සැලසුම් කරලා තියෙන්නේ මෙහෙම. මම ඒක මේ වෙලාවේ කියන්නම්. ඒ තමයි ඔයාට වෙනම පාඩම් මාලාව වෙනම උගන්වනවා. හැබැයි පාඩම් මාලාව උගන්වලා ප්‍රශ්න පත්‍ර ලියන්න ගියොත් එතකොට විභාගේ ඔන්න මෙන්න. ඒ නිසා මුලින් ඉඳන් ප්‍රශ්න පත්‍ර සතියට වෙනම යනවා. ප්‍රශ්න පත්‍ර හැම සතිපතාම ලියවනවා, සාකච්ඡා කරනවා. පාඩම් මාලාවත් සතිපතාම සාකච්ඡා කරනවා. හැබැයි දැන් පාඩම් මාලාව සාකච්ඡා කරන්නේ සතියකට එක ගානේ ඉස්සරහට යද්දී ඔයාට ප්‍රශ්න පත්‍රත් එහෙම සතියකට දෙක ගානේ ලියද්දී දැන් අවුලක් තියෙනවා කොහොමද මේ වැඩේ බැලන්ස් කරගන්නේ. ඒ නිසා ඔයාට ප්‍රශ්න පත්‍ර ලියන්න අපි මෙහෙම උදව්වක් කරනවා. ඒ තමයි අපේ පහුගිය තරඟ විභාග පහුගිය රාජ්‍ය සේවා තරඟ විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ගත පොතක් දෙනවා. ඒ පොතේදී ඒ ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා. ඒ පිළිතුරු පැහැදිලි කරන විවරණ තියෙනවා. ඒතර ඔයාට ඒක පුළුවන් ස්ටඩි කරලා සති දෙක තුනක් අරන් ස්ටඩි කරලා යම් අවබෝධයක් සමහර මාතෘකා ගැන ගන්න අපි උගන්වන්න කලින්. ඒතර ඔයාට ඒක වාසියක් වෙනවා සතිපතා ප්‍රශ්න පත්‍ර ලියන වැඩසටහනේ. අනිත් පැත්තට අපි ඔයගොල්ලන්ට දේශන පරක්කු විදිහට අපිට දේශන පාඩම් මාලාව 20 නේද 22 24ක් අපි උගන්වන්න ඕනේ. 24ම උගන්වන්න බැහැනේ අපිට මේ මාසයක් ඇතුලේ. ඒ නිසා ඔයාට අපි උගන්වන එක ටිකක් පස්සට දාන මාතෘකාවලට අදාළව වෙනම සටහන් මාලාවක් දෙනවා. ඔයා ඒක print කරගන්න ඕනේ නැහැ. ඔයා ඒක ඔයාගේ ඩිජිටල් මාකර් ඩිවයිස් එකක් තියෙනවා. ඒකේ නේ ස්ක්‍රීන් එකේ තියාගෙන බලන්න. වල්ලා හොඳට රිෆරන්ස් කරලා ඔයා අවබෝධයක් ගන්න. එතකොට ඔයාට ඒ මාතෘකාවලට අදාළව අර විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට පුළුවන් ලේසියෙන් මේවට උත්තර ගන්න. නැත්නම් විෂය මාලා ඉවර කර ගන්නවා කියන එක අසාර්ථක වැඩක්.
ඉවර කරගත්ත අපේ පළවෙනි කණ්ඩායමේ අයට ඒක ගැටලුවක් නැහැ. දැන් ඔබට ඒ ගැටලුව निराකරණය කරන්න අපි බොහොම වගකීමෙන් වැඩ කරනවා. අපි කියන කාලසටහනත් එක්ක ඉන්න ඔබට ඉගෙන ගන්න සහ උගන්වන්න ඔබට කියලා දෙන්න ඕනේ නැහැ. නේද? එහෙම ඕනේ නැති එකම කණ්ඩායමනේ. ඒ නිසා ඔබ වැඩ කරන්න ඕන විදිය ගැන ඔබ දන්නවා. හරි. අපි බලමු මේ සංඛ්‍යා රටා ප්‍රශ්න පහට උත්තර ගන්න ප්‍රශ්නාංක 21 අපිට කියන්නේ මේ 21 සිට 23 තෙක් ප්‍රශ්නවල මේ රටාවන් අවබෝධ කරගෙන ස්ථාන වලට ගැලපෙන එක ඉදිරියේදී තිත්තිර මත ලියන්න කියනවා. තිත්තිරට නම් දාලා නැහැ. අපි ටයිප් සෙටින් කරන අය. අපි බලමු මේක හදාගන්න. රටාවක් තියෙනවා. දැන් ඔයා ගුරුවරයෙක් විදිහට ඉන්න නිසාම දන්නවා නේද? 2යි 7යි තිබ්බහම 81 එනවා නම් වෙන්න ඕනේ මේ 2යි 7යි එකතු වුණාම 9යි. ඒ 9 වර්ගය තමයි 81 කියන්නේ. හරිනේ? ඊළඟට ඒකම ගමු 5යි 6යි එකතුව 11යි. ඒ 11 වර්ගය තමයි 121 කියන්නේ. ඊළඟට 25යි 30යි එකතු වුණාම 55යි. අන්නේ 55 වර්ගය තමයි 3025 කියන්නේ. එතකොට එහෙනම් අපි උත්තරේ ගන්න ඕනේ 75යි 36යි එකතුව කීයද 111යි. එහෙනම් දැන් අපි 111 වර්ගය තමයි හොයාගන්න ඕනේ. සුනේත්‍රා ටීචර් නෑ එහෙම ඕනේ නැහැ. කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් අපි මෙහෙම අපි උගන්වද්දි කටපාඩමේ තියෙන්න පුළුවන්. මොකද අපි මේක වැඩේ උගන්වන නිසා. මේ නේද බුද්ධි පරීක්ෂණයත් එක්ක අවුරුදු 15ක් තිස්සේ ඉන්න නිසා ඒක වෙන්න පුළුවන්. හරිද? හැබැයි මේවා ගන්න වෙනම තියෙනවා සිද්ධාන්ත. දැන් උදාහරණයක් ඔයාලට දැන් මේ අවුලනේ තියෙන්නේ. 3025 ගන්න යහන්නේ. මෙහෙමයි. දැන් අගට 5 එනවා නම් වර්ග ගන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ 5 වර්ගය කියලා. 5 වර්ගයේ 25යි කියනවා දන්නවනේ. දැන් ඔයාට එනවා 15 වර්ගය හොයාගන්න. ඉතින් ඔයා බය වෙන්න එපා. 5 වර්ගයේ 25යිනේ කොහොමවත් ඒක ලිව්වා. එතන මෙතන ඉතුරු වෙන්නේ එකනේ. අපි ගන්නවා සූත්‍රය n වරක් n ධන 1. මේ පදය n කියන්නේ පදය වරක් කියන්නේ වරහණක් n. එතන ගුණ කිරීම n. n ධන 1 කියන්නේ පදයට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ එකයි නම් ඊළඟ පදේ වෙන්නේ දෙකනේ දෙකෙන් වැඩි වෙනවා. එක් වරක් දෙක කීයද? 2යි 225. දැන් ඔයාට 25 වර්ගය ඕන නම් අමතකයි නම් ඉතින් 5 වර්ගයේ 25 අගට දාලා මෙතන තියෙන දෙකනේ. දෙක වැඩි කරනවා ඊළඟ පදේ තුනෙන් දෙවරක් තුන කීයද? 6යි. එතන 625යි. ඔයාට දැන් අපිට ඕන වෙලා තිබුණේ 35 වර්ගයනේ. 35 වර්ගය අපිට ඕන නම් 5 වර්ගයේ මෙන්න 25 අග. එතන මෙතන ඉතුරු වෙන්නේ 3නේ. 3 වැඩි කරනවා ඊළඟ පදේ 4 3 වරක් 4 12යි 1225. දැන් ඔයාට ඕන නම් 45 වර්ගය හොයාගන්න 5 වර්ගයේ මෙන්න අග 25. ඒක ඔයාට පුළුවන්නේ. ඉතුරු වෙන්නේ 4නේ. 4 වැඩි කරනවා ඊළඟ පදේ 5න්. 4 5 20යිනේ. 2025යි. දැන් අපිට ඕන උනේ 55 වර්ගයනේ. එහෙනම් 5 වර්ගය අගට එනවා 25. මෙතන ඉතුරු වෙන්නේ 5. 5 වැඩි කරනවා ඊළඟ පදේ 6න් 5 4ක් 6 30යිනේ. 3025. ලේසිනේ නේද? දැන් ඒවා කියලා දෙන්නම්. මේවා සියල්ල කියලා දෙනවා. ඒකනේ වෙනම සිද්ධාන්ත පාඨමාලාවක් තියෙන්නේ. ඒ පාඨමාලාව කියලා වෙන වෙන මුදල් ගෙවන්න කියලා නෙමෙයි ඔක්කොම එකට තියෙන්නේ. හරිද? ඒක මුලින්ම කියන රුපියල් 2000යි වෙන්නේ. මේ දේශන 16 සඳහා මාසකට රුපියල් 2000ක් වෙන්නේ. ඊට එහා ඔයාට කරන වැඩ ටිකක් තියෙනවා. ටික කියලා දෙන්න. මට දැන් ඔයා මේක තේරුම් ගත්තද කියලා බලන්න. බලන්න 65 වර්ගය දාන්න කට්ටිය chat box එකට ඉක්මනින්ම. 65 වර්ගය. හැබැයි ඉක්මන් කරන්න ඕනේ. 65 වර්ගය දාන්න. හරි. හරි හරි. කොයි තියෙන්නේ වැඩේ? ඔව් ඔයාලට ටයිප් කරද්දි වැරදෙන්නේ නැතිනේ. හරි. දැන් 65නේ. දන්නේ නැත්නම් 65 වරක් 65 5 වර්ගයේ 25 අගට දැම්මා 6නේ ඉතුරු. 6 ඊළඟ පදේ 7ෙන් ගුණ කරනවා. 6 වාරයක් 7 42යිනේ. 4225යි එච්චරයි. ඉතින් බය වෙන්න එපා. හරිද? හරි මම මේකත් එනම් ගන්න විදිහම කියලා දෙන්නම්. දැන් මේ 111 වර්ගයනේ ඕනේ. ඔයාලා දන්නේ නැත්නම් 111 111 වැඩි කරන්න එකේ වර්ගය කියලා හිතන්නකෝ. එකේ වර්ගය කීයද? 1යි. ඊළඟට 11 වර්ගය 121 කියලා ඔයාලා දන්නා මෙතනත් ආවනේ. ඒක එන විදිය මොකක්ද දන්නවද? මෙතන තියෙන්නේ පද දෙකයිනේ.
එකේ පද දෙකක් නේද? එක ස්ථානේ 10 ස්ථානේ තියෙන්නේ. පද දෙකයිනේ තියෙන්නේ. ඔය පද දෙක එකේ ඉඳන් ලියන්න පිළිවෙලට. ඒ කියන්නේ 1යි 2යිනේ. 1යි 2යි කියලා ලිව්වා. ලියලා හැබැයි නතර වෙන්න බෑ. මොකද අපි මේ එකට අදාළව තියෙන වර්ග හොයන්නේ. ඒ නිසා ඔයා කරන්න ඕනේ ආපස්සට එක වෙනකන් ලියනවා. දැන් 1 2 කියලා ඉස්සරහට ලියුවේ. ඉතින් ආපස්සට එක වෙනකන් ලියන්න ඉතින් එක තමයි ලියන්න තියෙන්නේ. 121. දැන් ඔයාලට ඕන වෙන්නේ මේ 111 වර්ගයනේ. ඉතින් ලේසි. මොකද කරන්නේ? පද 3යිනේ. එක ස්ථාන 10 ස්ථාන 100 ස්ථාන වල පද 3යිනේ තියෙන්නේ. එහෙනම් ඔයා පද 3යිනේ. 1 2 3 කියලා ලියන්න එච්චරයි. 1යි 2යි 3යි. හැබැයි නවත්තන්න බෑ අයියේ. ඔය ආපස්සට එක වෙනකන් ලියන්න ඕනේ. හැබැයි දැන් නිකම් මේක ලියන්න බෑ. 3නේ තියෙන්නේ. ඒ නිසා 2 ලියලා තමයි 1 ලියන්නේ. ඉතින් 12321. දැන් ඔයාලට හදිස්සිය ඕනවා කියන්නකෝ. එහෙමනම් ඕන වෙලා නැහැ විභාගවල. 1111 වර්ගය 4යිනේ තියෙන්නේ. ඉතින් ඔයා ලියනවා 1 2 3 4 කියලා ලියනවා. ලියලා හැබැයි නතර වෙන්න නැහැ එතනින්. ඔයා ආපස්සට එක වෙනකන් ලියන්න ඕනේ. ඉතින් නිකම් බෑ 3 ලියලා 2 ලියලා තමයි 1 ලියන්න ඕනේ. මොකද්ද මේ සංඛ්‍යාව? 1,234,321යි. 1,234,321යි උත්තරය. එච්චරකින් බය වෙන්න දෙයක් නැහැ. මේකට උත්තරය අපිට ආවේ 12321. හරි. ගොඩක් ප්‍රශ්න අහන්නත් එපා. මේ පොඩි කලබලයෙන් කරන්නේ පන්තිය. ඒ නිසා මේ අපි දේශන පටන් ගත්තහම පැය 3 දේශනේ තියෙන්නේ. ඒක සුපිරියටම කියලා දෙනවා. මෙන්න මේකේ පොඩි වැරද්දක් තියෙනවා කියලා කිව්වා. අපි ඒක හදාගෙන යන්. මේකේ උත්තරේ එන්නේ මෙහෙමයි. මේ රටා කියලා දෙන්න. 1491 6253 වෙද්දි වැඩි වෙලා 6456 වෙද්දි වැඩි වෙලා ආයේ අඩු වෙලා ආයේ නිකන් නැත්තටම නැති වෙලා ආයේ ටිකක් වැඩි වෙලා ඔහොම එකක් නේ තියෙන්නේ. මේක එහෙම ධනරිය රටාවක් ගන්න බෑ. මේක වෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මේ තියෙන්නේ එකේ වර්ගය. මේ තියෙන්නේ දෙකේ වර්ගය 4. මේ තියෙන්නේ 3 වර්ගය 9. මේ තියෙන්නේ 4 වර්ගය 16. මේ තියෙන්නේ 5 වර්ගය 25. මේ තියෙන්නේ 6 වර්ගය 36. මේ තියෙන්නේ මෙතන නේද? 9 එන්නේ ඒක හදාගන්න. 7 වර්ගය 49. මේ තියෙන්නේ 8 වර්ගය 64. මේ තියෙන්නේ 9 වර්ගය 81. මේ තියෙන්නේ 10 වර්ගය 100. මේ තියෙන්නේ 11 වර්ගය 121. මේ තියෙන්නේ 12 වර්ගය 144. දැන් ඔයා ලියන්න ඕනේ පිළිවෙලින් 1 සිට 12 තෙක් වන පූර්ණ සංඛ්‍යාවන්හි වර්ග ටිකට මේ ආවේ. දැන් එහෙනම් ඔයා උත්තරේ ලියන්න ඕනේ කොහොමද? කෙටි උත්තර ලියන්න තියෙනවා. දැන් 13 වර්ගය 169 අපි ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන විලාසය. බලන්නකෝ අපි ඔයාලට දෙනවනේ මේ නෝට් එක. රෙෆරන්ස් කරන නෝට් එක දෙනවනේ අපි හදපු. ඒ නෝට් එකේදී ඔය කියනවා පැහැදිලිවම. දැන් අපිට මේක ඇවිල්ලා තියෙන්නේ ඉලක්කම් 4 සංඛ්‍යාව විදිහටනේ. එහෙනම් අපේ උත්තරෙත් ඉලක්කම් 4ක් තියෙන්න ඕනේ. හැබැයි ඒක ගන්න මෙහෙමයි. 12ට පස්සේ 13 වර්ගය හරි. දැන් 13 වර්ගයට පස්සේ ඊළඟ එක හොයාගන්නේ 14 වර්ගයෙන්. 14 වර්ගය 196නේ. හැබැයි දැන් 196 ලිව්වොත් උත්තරේ වැරදි. ඒතර ඉලක්කම් 6ක් තියෙනවනේ. ඒ නිසා අපි එකෙන් ආරම්භක ඉලක්කම් විතරක් ලියලා හදා ගන්නවා ඉලක්කම් 4ක් තියෙන සංඛ්‍යාත්මක පිළිතුරක්. 1691. පැහැදිලිද? වැඩිදුර තොරතුරු නෙමෙයි මේ ප්‍රශ්නේ මේ මොහොතේ මේ උනේ මොකක්ද කියලා පැහැදිලි නම් ඇති. ඔයාලට මේ සම්බන්ධයෙන් සිද්ධාන්තමය අධ්‍යයනයක් අපි කරනවා පන්තිය ඇතුලේ. ඕකේනේ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. නිකන් මෙතන දැක්කාම ලේසියිනේ මේ. නිකන් 8යි 1යි 10යි 810 ආපුවාම ලේසි. 81 10න් වැඩි කරලානේ තියෙන්නේ. 81 10න් වැඩි කරලානේ. හරි. එහෙනම් 75 8න් වැඩි වුණාම
නේද? වැඩේ ලේසියිනේ 75 ඒවා නේද? දෙකක් ඇවිල්ලා 150යි ඒ වගේ හතරක් නේ ගන්න වෙන්නේ. 600යි හරි. ඒකත් හරි. 64 ඒවා 9ක් 64640යි 64570යි හරි 64 ඒවා 9ක්. දැන් එනම් 53 ඒවා 11ක් 53 11 වැඩි කරන්න තියෙන්නේ. ඉතින් මුකුත් ඕනේ නැහැ 5යි 3යි දෙපැත්තෙන් ලිව්වා. 5යි 3යි එකතු 8යි 8 මැද්දෙන් දැම 583යි උත්තරේ. 583යි උත්තරේ. ඊළඟ ප්‍රශ්න දෙක හැබැයි ටිකක් වෙනස්. ඒක අහලා තියෙන්නේ මේම කතාවක්. ඒ තමයි අංක 24 හා 25 ප්‍රශ්නවල නොගැලපෙන වර්ණයට අදාළ අංකය ඒ ප්‍රශ්නයේ ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න කියනවා. ඒක නම් අපේ ඇයි තිත්තිරි දාලා තියෙන්නේ. දැන් මේ නොගැලපෙන වර්ණයයි හොයන්න ඕනේ. වර්ණ හතර බැගින් තියෙනවා. පළවෙනි එකේ 28 157න් වැඩි කරලා 4396යි තියෙනවා. දැන් කට්ටිය හදනවා. හදපුවාම ওই උත්තරේ වෙනවා. ඉතින් ඒකටත් ලොකු වෙලාවක් ගිහිල්ලා. 35 163න් වැඩි කරලා බලනවා 5705යි. ඒකත් හරි. පිළිතුරේ වැරද්දක් නැහැ. 42 138න් වැඩිනවා 5796යි. ඒකත් හරි. පිළිතුරේ වැරද්දක් නැහැ. 39 180යි වැඩුණාම 7254යි. පිළිතුරේ වැරද්දක් නැහැ. එහෙනම් මොකද්ද මේ නොගැලපෙන වර්ණය? මේකේ නොගැලපෙන වර්ණය උනේ මේක ඇවි විද්‍යාත්මක සේවා පේපර් එකේ තිබ්බේ අංක 2. ඇයි හේතුව තමයි මේ බලන්නකො හරි විශේෂයි. මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුලේ 1/9 ඉලක්කම් ඔක්කොම තියෙනවා මේ 1 2 3 4 5 6 7 8 9 මේකෙත් එහෙමයි 1 2 3 4 5 6 7 8 9 මේකෙත් එහෙමයි මේ 1 2 3 4 5 6 7 8 9 හැබැයි මේකේ එහෙම නෑ මේ එක තියෙනවා දෙක නෑ තුනේ ඒවා දෙකක් තියෙනවා හතර නෑ පහේ ඒවා තුනක් තියෙනවා එහෙනම් විකෘති වෙලා තියෙන මේක හැබැයි පිළිතුරේ වැරද්දක් නැහැ මේ තියෙන්නේ වර්ණයේ වෙනසක් නිසා මේ වර්ණය වෙනස් වෙන්නේ අංක දෙකේ අනිත් හැම එකේම අනිත් හැම වර්ණයකම තියෙන ප්‍රකාශවල 1/9 තෙක් සීල්ම සංඛ්‍යා අන්තර්ගතයි එහෙම අන්තර්ගත නොවන්නේ අංක දෙක වර්ණය මේක නම් ලේසි මේක අවස්ථා කීපයක මේ 2025 අවුරුද්දේ තිබ්බ විභාග එකක හැබැයි මේ ප්‍රශ්නේ නෙමෙයි මේ හදලා තිබ්බේ තුන් වරක් 1 3යි හතර වරක් 2 8යි පස් වරක් 1 5යි හැබැයි තුන් වරක් 3 තියෙන්නේ 8යි කියලා දාලා වැරද්ද එනං අංක 4 වරනේ හරි මම හිතනවා ඔයාලට සංඛ්‍යා සම්බන්ධයෙන් නේද වාගේ සංඛ්‍යාමය හැකියාව පරීක්ෂා කරනවානේ නේද එතකොට ඔන්න මේ ටික සම්පූර්ණ ඇති කියලා හිතනවා අපි තව පොඩි වෙලාවක් ගමු අරගෙන බෝඩ් එක බලාගෙන හදන්න පුළුවන් ප්‍රශ්න හදමු මම චුට්ටක් මේ බන්ධන වලට ගිහිල්ලා එන්නම් මොකද මේ බන්ධන පාඩම අපි මේ වෙනත් විභාගයකට අදාළව කරන්න නියමිතයි මේ මාසේ අපි ඔයගොල්ලන්ට මේ පන්තියත් ෆ්‍රී දෙන්න නේද අපිට මතක දෙසැම්බර් 18 වගේ දාලා තියෙන්නේ. ඔයාටත් ඒ ක්ලාස් එක ෆ්‍රී දෙන්නම්. මොකද බන්ධන ගොඩක් අයට අමාරු වෙලා තියෙනවා. මොකද බන්ධන දැන් ගත්තාම නේද? ක්‍රම 8ක් තියෙනවා, වර්ග 32ක් තියෙනවා. ඒවා ඉගෙන ගත්තාට වරදිනවා. ඒ නිසා මම අපේක්ෂා කරේ දැන් ඔය එහෙම ප්‍රශ්න තියෙනවනේ අනිවාර්ය ප්‍රශ්න. ඒවා විභාගයට කලින් 500ක් 600ක් ලියවන්න. ඒතර වැඩි ලේසි. ඒතර කොහොම හරි වැඩි අහුවෙලානේ තියෙන්නේ. සමහර ඒවා නිකන් අපි ප්‍රැක්ටිස් කරද්දිත් අපිට වැඩි ගුණ දා ගන්න පුළුවන් නේ. එහෙමවත් වැඩ කරලා බලමු. මේක විකෘති බන්ධනයක්. දැන් මේ බන්ධන ඉදිරිපත් කරන ස්වරූපත් තියෙනවා අපිට දැන්ට ලැබෙන තුනක් තියෙනවා භාවිතයේ තියෙන. මේ එකක්. දැන් මේ ස්ටෑන්ඩ් එක පුරවන්න තියෙන්නේ. මේ වචන දෙක අතර මොනවා හරි බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනයේම මේ වචන දෙක අතරත් එන්න ඕනේ. මේකට කරදරය කියන්නේ අවුල කරදරය කියන්නේ අවුලක් තරුණිය ඉතින් නවලියක් නිසා අංක එක තමයි ගොඩක් අය ලකුණු කරේ. හැබැයි මේකේ පිළිතුර උනේ දැන් කරදරේ අවුල කියන එක අපිට සමාන කරන්න බෑනේ. පිළිතුර උනේ අංක 2 දරමිටිය ලවණත. මේක විකෘති බන්ධනයක්. බන්ධන වල ස්වරූප තියෙනවනේ. 32ක්. එතකොට මේක විකෘති බන්ධනයක්. දරමිටිය ලවණත අංක 2 උත්තරේ ආවේ. ඒකට හේතුව තමයි දැන් මේ බලන්න පරන් තියෙන විදිය.
දැන් මෙතන තියෙනවා මේ තුන්වෙනි අකුරයි දෙවෙනි අකුරයි මෙහෙම ගලපලා ගත්තොත් බන්ධනයේ දිශාව මේ පැත්තට දර කියලා. ඒක මුලට ඇවිල්ලා තමයි දර මිටිය හැදිලා තියෙන්නේ. මේකේ තුන්වෙනි අකුරයි දෙවෙනි අකුරයි දිශාව තියෙන මේ පැත්තට නව කියලා. ඒක මුලට ඇවිල්ලා තමයි නවලිය හැදිලා තියෙන්නේ. ඉතින් ඕව වෙන්නේ කොහොමද කියලා දෙනවා. එතකොට වැඩේ ලේසි. ඊළඟට තියෙනවා සංඛ්‍යාත්මක බන්ධනය. ඒක අපිට හංගලා තියෙන්නේ අපි ඒක හොයා ගන්න ඕනේ. වෙදහල මොකක්ද එන්නේ මෙතෙන්ට එහෙනම් 49 ගලපන්න පුළුවන් මොකද්ද? වෙදහල වෛද්‍යවරයා ගණිත ගුරුවරයා 49 කියලා තමයි කට්ටිය දැම්මේ 49 තියෙන්නේ. නෑ වැරදි. මේකේ උත්තරේ උනේ අංක 3. උත්තරේ අංක 3 වෙන්න හේතුව අපි බලමු. මෙන්න මෙහෙමයි. මෙන්න මේකේ තියෙනවා 10 කියලා වචනයක් වෙන් කරගන්න. 10 කියන්නේ 10නේ. අන්න ඒකේ වර්ගය තමයි මේ තියෙන්නේ 100 කියලා. සංඛ්‍යාත්මක බන්ධනයක් හංගලා තියෙන්නේ. එතන මෙතන තියෙනවා පහතට කියලා වචනයක්. අන්නේ පහතට කියන වචනය අර විදිහටම මේ 2 සහ 3 අකුරු වලින් ඉන්නේ. මෙතනත් 2 සහ 3 අකුරු වලින් කියවෙනවා 7. අන්න ඒකේ වර්ගය තමයි මේ තියෙන්නේ 49. දැන් ඔක්කොම ඔහොම කියලා බය වෙන්න එපා. සාමාන්‍ය වචනාශ්‍රිත ගැටවර මුලින්ම තිබ්බේ. එහෙම පහක් එද්දී තුනක් ලේසි, දෙකක් අමාරුයි, එකක් නම් කොහොමත් අමාරුයි. ඒ නිසා ගොඩක් අය ලකුණු 6ක් වගේ තමයි ගන්නෙ. වැඩ කරන අය 8ක් ගන්නවා, වැඩේ හිටපු අය වැඩ කරන අය සහ වැඩේ හිටපු අය කියන්නේ දෙකක්. වැඩේ හිටපු අය 10ම ගන්නවා. දැන් බන්ධනත් එහෙමයි. තුනක් ලේසි, දෙකක් අමාරුයි, එකක් නම් කොහොමත් අමාරුයි. ලියන අය සාමාන්‍ය ලකුණු 6 ගන්නවා. වැඩ කරන අය 8 ගන්නවා, වැඩේ හිටපු අය 10ම ගන්නවා. දැන් මෙව ලේසි. ඥානය මොකද්ද? ඒ අතර තියෙන බන්ධනය එතන තියෙන වචනය සහ ලාම්පුව අතර තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ලාම්පුවට සමානයිනේ පහන. එහෙනම් මෙතන නුවණ ගන්න පුළුවන් ඥානය. හරිනේ. ඥානයයි නුවණයි සමාන පද. පහනයි ලාම්පුවයි සමාන පද නිසා පිළිතුරාංක 2. ඒව ලේසි. දැන් ඒව කොහොමද කියලා නේද? වෙනම දැනගන්න ඕනේ නැහැ. ඊළඟට මේ දවස්වල මෙයා හරි වැදගත් වුණා අපිට. පොහොගේ දවස්වල සංගරණයකුත් තිබ්බනේ නේද? සත්ව සංගරණය. සමාන පද දැනන් ඉන්න ඕනේ. භාෂාත්මක හැකියාවත් එක්ක තමයි මේක හැදලා තියෙන්නේ. සාමුව කියන්නේ වඳුරට. සාමුව කියනවා ගුණගුල් කියනවා නේද? සාමුව ගුණගුල් වඳුරා ඔක්කොම වඳුරටනේ කියන්නේ. එතකොට ගජ කියනවා ඇතාට. හරි උත්තරේ අංක 3. හරි උත්තරේ අංක 3 නේද? අංක 3. සාමුව කියන්නේ වඳුරට, ගජ කියන්නේ ඇතාට සමාන පද තිබ්බේ. මෙතනත් එමයයි පුරුෂ සහ ස්ත්‍රීලිංග විදිහට ගන්න වෙන්නේ. අලියාගේ ගැහණු සතා වෙන්නේ කෙනෙර, පුරුෂයාගේ ගැහණිය. එනිසා උත්තරේ වෙන්නේ අංක 2. අංක 2. හරි. දැන් ඔයාගේ පේපර් එකට ලියද්දී ඔයාට තර්කණයේ ප්‍රශ්නේ වැඩිපුර තියෙන්නේ. ඒ තර්කණයේ ප්‍රශ්න මේ සාමාන්‍යයෙන් මේ අපිට තියෙන නිශ්චිත නියමිත කාලයේදී විසඳ ගන්න ගොඩක් අයට අමාරුයි. එහෙම කරගන්න ඕන නම් වාට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ බන්ධන ඊට පස්සේ කෙටි ක්‍රම භාවිත වන මේ ගණිත ගැටලු අපිව හැදුවේ නැහැ තාම. එතකොට සංඛ්‍යා රටා ඒ වගේ ප්‍රශ්න මේ එතන 15ක් විතර අනිවාර්යෙන් ඒ ටිකේ තියෙනවනේ. ඒ ප්‍රශ්න 15ට නේද? අපිට සාමාන්‍ය විනාඩි කාල ගණනය ගත්තොත් විනාඩි 18ක් තමයි සාමාන්‍ය තියෙන්නේ. එක ප්‍රශ්න විනාඩිය තප්පර 12 කියන පදනමෙන් තමයි හැදෙන්නේ. අපිට උනායක විනාඩි 5න් 6න් ඉවර කරගන්න. අවන්න ඒ කාලයේ තමයි තර්කණයේ ප්‍රශ්න වලට අරගෙන යන්න ඕනේ. මට අද තර්කණය ප්‍රශ්නයක් කරන්න බෑ. ඔයාලා ළඟ ටියුට් එක නැති නිසා. ඒ නිසා අපි ඔයගොල්ලෝ පන්තියට සම්බන්ධ වුණාට පස්සේ අපි පටන් ගන්නවා පාඩම තර්කණය. තර්කණය ප්‍රකාශන නිගමන ඒ වගේ අර විභාගයට ළමයි බය වෙන ලකුණු ගන්න බැරි මාතෘකා ටික මුලින් කරනවා. එතකොට ඔයාට පුළුවන් ඒව නැවත පේපර් වල ආපුවාම ඉගෙනගෙන නේද? මාර්තු මාසේ විභාගෙ ලියද්දි ඔයාට ඒ සම්බන්ධයෙන් හොඳ පරිචයක් අරගෙන ඉහළම ලකුණකට යන්න පුළුවන්කමකට ඔයාගේ මනස සහ බුද්ධිය වර්ධනය කරගනී කියන අපේක්ෂාව තියෙන නිසා. අපි දැන් යන් අපි හදමු මේම.
ඔන්න අහනවා අපේ ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්න තුන හරි කරමුකෝ. ඊළඟ කොටසට යන්න කලින් එක්තරා සාදයකට සහභාගී වූ සියල්ලෝම අවසන සෑම අයෙක් අනිත් සෑම අයෙක්ටම අතර අතදී විසිර ගියහ. මෙලෙස අතර අතදීම 435ක් සිදු වී තිබුණේ නම් සාදයට සහභාගී වූ සංඛ්‍යාව කීයද? ඕකේ තියෙන සාමාන්‍ය ස්වරූපය දැන් ශිෂ්‍යත්වයටත් අහන්න තියෙන කොටස්වල තියෙනවනේ. ඔය විභාවිතාමාන කොටස්වල. මේ ඒක නෙවෙයි. මේකේ අනිත් පැත්ත. දැන් මේ වගේ ප්‍රශ්නයක් දෙදි කවදාකවත් බහුවර්ණ ක්‍රමයට දෙන්නේ නැහැ මතක තියාගන්න. මොකද බහුවර්ණ ක්‍රමයට ආවම උත්තරෙත් එක්ක පුළුවන් කියන්නේ තියෙන බහුවර්ණවල තියෙන ඒ අදාළ මොකද්ද මේක හරියනවද කියලා බලාගෙන යන්න පුළුවන්. නිසා මේක පාට හදන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් සමීකරණ භාවිතයෙන් හදන්න පුළුවන්. ඒක වෙලාව යනවා එපා වෙනවා. ඔයාලට පුළුවන් සාධක භාවිතයෙන් හදන්න සහ ඔයාලට පුළුවන් කෙටි ක්‍රම අවබෝධයෙන් හදන්න. කෙටි ක්‍රම හදද්දී අවබෝධයෙන් හදන්න ඕනේ. මම දැන් හදන්නම් මේක මේ උදාහරණයක් කියලා දෙන්නම්. අන්න හිතන්න පුද්ගලයෝ ඉන්නවා කියලා 5 දෙනෙක්. පුද්ගලයෝ 5 දෙනෙක් ඉද්දි මේ 5 දෙනා අතර අත දුන්නා නම් අතර අද්දීම් සිදුවන වාර ගාන හොයාගන්න අපි කරන්නේ මේ 5 කියන එක අනුයාත අවරෝහණ පදයේ 4ෙන් ගුණ කරලා 2ෙන් බෙදනවා. n වරක් n ඍණ 1 බෙදීම 2. ඔකනේ සූත්‍රය. හරි. දැන් 5 වරක් අතර 20 2ෙන් බෙදපුවාම 10යි. 5 දෙනෙක් හිටියා නම් අතර අද්දීම් සිද්ධ වෙන්නේ 10යි. 10යි වෙන්නේ. ඔව් සටහන් දෙන්නේ නැද්ද නෑ මෙහෙමයි සටහන් දැන් මේ පන්තිය නෙමෙයි කරන්නේ. ඉතින් අපේ නේද සර්ලා ටීචර්ලා ටික තේරුම් ගන්න මේ කරන්නේ අපේ විදුහල්පති සේවා තරංග විභාගය සඳහා පෙනී සිටින අපේ දෙවනි කණ්ඩායමට ඔබට අපේ කොහොමද සැලැස්ම තියෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න තියෙන කෙටි පන්තියක්නේ නේද? ඒ නිසා ඒ වාගේ ලින්ක් එක දාද්දිත් ඔයාලට දැන් මේ රෑ 8 9 කියලානේ. නමුත් පැයක් කරන්න නැතුව පැය භාගයක් වගේ අවසන් කරන්න තමයි තියෙන්නේ. මොකද අනිත් පන්ති වලට යන්න ඕන නිසා. හැබැයි කොහොම නමුත් ඔයාලට මේ මම දැන් මේ වෙලාවේ ආවනේ. ඒක මාර වටිනවනේ අපිට. කියන්නේ ඔයා දැන් දේශනෙට ඇවිල්ලා ඉන්නවා. ඒකම හරි අපේ ජයග්‍රහණයක්නේ. ඒ කියන්නේ ඔයාට ඒ සඳහා අපි ගෞරව කරන්න ඕනේ. නිසා දැන් මොනවා හරි දැනුමක් දෙන්න ඕනේ. සටහන් දෙනවා. සිද්ධාන්ත පාඨමාලාව කරනවා. IQ පොත දෙනවා. හරිද? එතකොට පේපර් කරනවා. නේද? මේ ඔක්කොම තියෙනවා. නේද? රෙකෝඩින් ටික දෙනවා. ඔක්කොම කරනවා. මේ වෙලාවේ අපි කරන්නේ පැහැදිලි කිරීම ටිකක් විතරයි. ඇත්තටම කරන්න ඕනේ පන්තියේ තියෙන විදිය ගැන කියලා දෙන එක. ඒකට වෙලාව යන නිසා මම ආපු නිසා ඔයා ඒක කරු කරන්න ඕනේ. ඒ නිසා තමයි ටිකක් මේ ටික කියලා දෙන්නේ ඉතින් අරගෙන. හරි. පේපර් එක වත් නැහැනේ ගොඩක් අයට. දැන් 5 දෙනෙක් ඉන්නවා නම් අතරද්දීම් වාර ගන්න හොයාගන්න මේකේ තව කතන්දර තියෙනවා පස්සේ කියන්න. අනුයාත අවරෝහණ පදයෙන් ගුණ කරලා 2ෙන් බෙදනවා. අනුයාත අවරෝහණ පදයෙන් ගුණ කරන්නේ දැන් ඉන්නවනම් දෙන්නේ ඒ එක්කෙනෙක් තමන්ට අතරක් දෙන්නේ නැහනේ. ඊටු එක්කෙනාටනේ දෙන්නේ. දැන් 3 දෙනෙක් ඉන්නවා කියන්නකො මම 3 දෙනාගේ එක්කෙනෙක්නේ. මම ඊටු දෙන්නට අතරක් දෙන්නේ. 4 දෙනෙක් ඉන්නවා කියන්නකො මම ඒ 4 දෙනාගේ එක්කෙනෙක්නේ. මං අනිත් 3 දෙනාට තමයි අතරක් දෙන්නේ. ඒකයි අනුයාත අවරෝහණ පදයෙන් ගුණ වෙන්නේ. මේක 2ෙන් බෙදන්න හේතුව මම තව එක්කෙනෙකුට අතරත් දෙද්දි එයත් ඒ මොහොතේ මට අතරත් දෙනවනේ. අපි දෙන්නෙකුටම තියෙන එක අවස්ථාවක්. දැන් මේ ප්‍රශ්න අහන්න විභාගෙට යම ගොම් ප්‍රශ්න ඔක අනිත් පැත්තනේ අහන්නේ. දැන් 10යි. අපිට කියනවා මේව කතාව. අතරද්දීම් 10ක් සිද්ධ වුණා. මෙතන කීයක් හිටියද කියලා අහනවා. පාට පුළුවන් මෙහෙම කරන්න. හරි. අතරද්දීම් 10ක් සිද්ධ වුණා. මෙතන කී දෙනෙක් හිටියද කියලා ඔයාට හොයන්න එනවා. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරි. 10නේ වැඩි කරනවා 2කින්. කීයද? 20යි. මේ 20 අපි සාධක බලමු. බෙදනවා 2කින්. 10යි. බෙදනවා 2කින්. එතකොට 5යි. ඔන්න දැන් පද තුනක් ඇවිල්ලා තියෙනවා. ඔයා මේක අනුයාත පද දෙකක්. අනුයාත කියන්නේ එක ළඟ තියෙන. එක ළඟ තියෙන පද දෙකක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් එක ළඟ පද දෙකක් බවට පත් කරගන්න 5 කියලා ගන්නවා එක පදයක්. 2 වැඩි කිරීම 2 4 කියලා ගන්නවා එක පදයක්. හරි. එනිසා මේකේ උත්තරේ 5 වැඩි කිරීම 4 නෙන්නේ. හිටපු ගාන 5යි. එනිසා උත්තරේ වෙන්නේ 5යි කියලා එනවා. ඔයාලට මේක ගන්න පුළුවන් තව විදියක් තියෙනවා. හරි.
විදි ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම කියන්න ගියොත් වැඩි එපා වෙයි වාට. තව යාට මෙහෙම ගන්න පුළුවන්. ඒ තමයි දැන් අතරක් දීම් 10යි කියනවනේ. හිටපු ගානනේ අහන්නේ. ඔයා මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට 20යිනේ. 20 උත්තරේන අනුයාත ගුණිතය ගන්නවා. 20 උත්තරේන අනුයාත ගුණිතය ගන්නවා. ඒ කියන්නේ එක ළඟ පද දෙකක් ගුණ වෙලා 20 යදෙන්නේ 5 වැඩි කිරීම 4 නැත්නම් 4 වැඩි කිරීම 5නේ. අන්න ඒකේ ලොකුම අගේ තමයි උත්තරේ. එහෙම ගන්නත් පුළුවන්. හරි. ඉතින් තව තියෙනවා ඕනනම් ඔයාලට. ඔයා කැමති නම් නේද? නම් තව පුළුවන්. මම නම් ගන්න මෙන්න මේ ක්‍රමේ. කියන්නේ මම හුරු වෙලා තියෙන ක්‍රමේ. මම කියන්නේ මම ගන්න ක්‍රමේ හැමෝටම ගන්න කියලා. ඔයාට ඕනම් මෙහෙම ගන්න, ඕනම් මෙහෙම ගන්න. මම කැමති ක්‍රමේ මේ. 10යි කියලා කියනවනේ. ගානනේ අහන්න ඉන්න. මේක දෙකෙන් වැඩි කරනවා. 20යිනේ. 20 ඉඳන් ඉස්සරහට යද්දී ඒ කියන්නේ 21 22 කියලා ඉස්සරහට යද්දී ඉස්සරලාම හම්බෙන වර්ග සංඛ්‍යාව ගන්නවා. කීයද? 25නේ. අන්න ඒකේ වර්ගමූලය තමයි උත්තරේ. නිසා උත්තරය වෙන්නේ කීයද? 5. මම දැන් ක්‍රම 3ක් කියලා දුන්නා. ඉතින් සමීකරණ පාවිච්චි කරන්නේ නැතුව ඔයාලට කැමති පාරකින් හදන්න. මම දැන් මේ ප්‍රශ්නේ ගන්නවා. හරි. 435යිනේ. අතරක් දීම් ගාන සාදයට ආපු ගාන අහන්නේ. ඔයා කරන්නේ ඔයාට පුළුවන් මෙහෙම කරන්න. 435 මම කැමති ක්‍රමේ මම හදලා ඉන්නම්. මම මේක දෙකෙන් වැඩි කරනවා. ඒතර 870යි. මම කරන්නේ 870 ඉඳන් ඉස්සරහට යද්දි ඉස්සරලාම හම්බෙන වර්ග සංඛ්‍යාව ගන්නවා 900යිනේ. අන්න ඒකේ වර්ගමූලය තමයි උත්තරේ කීයද 30යි. ඒ මට ලේසි විදිය. හැබැයි මේක තව කෙනෙකුට මෙහෙම ලේසි වෙන්න පුළුවන්. 435 වැඩි කරනවා දෙකෙන් 870යි. ඒකේ සාධක ගමු. දෙකෙන් බෙදනවා 435යි. දෙකෙන් බෙදන්න බෑනේ 5 3 8 4 12 කියන්නේ හරි. 3ෙන් බෙදුවා එහෙනම් 1යි 13ට 4යි 15ට 5යි 45යි. මේක අපිට 3ෙන් බෑනේ 4ෙන් බෑ 5ෙන් බෙදන්න වෙන්නේ. 5 2යි 4ක් 9 29යි. හරි. දැන් මේක අනුයාත පද දෙකක්. අනුයාත පද දෙකක් බවට පත් කර ගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මෙහෙම. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි කියලා එක පදයක් ගන්නවා. 29යි කියලා තව පදයක් ගන්නවා. එහෙනම් මෙතන තියෙන්නේ නේද? 30 වැඩි කිරීම 29නේ. මෙන්න මේකේ වැඩිම අගය තමයි උත්තරේ 30. ඉතින් ඒ වගේ මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරන්න බය වෙන්න එපා. සමහරට වාට මේක 10ක් තේරුණා වෙන්න පුළුවන්. වාට හැබැයි වා දැනගන්න මෙහෙම හදන්න පුළුවන් කියන එක. වාට මේවා ඊට ඉස්සෙල්ලා අපි ලස්සනට කියලා දෙනවා. නේද? වාට පන්තිට සම්බන්ධ වුණාට පස්සේ ඉතා හොඳ කාලසටහනක් එක්ක ඉතා හොඳ වැඩසටහනක් එක්ක යන්න පුළුවන්. කවුද ඉන්න සුපිරි ගුරුවරු කියලා මම මතක් කරන්නම්. ඊළඟ ප්‍රශ්නෙත් හදලා අපි 17ත් හදලම යන්කෝ ඒකට. හරි 18ත් හදමුනේ. එතකොට ටිකක් කොටසක් ඉවරයි වගේනේ. ඊටට ඒක ක්ලියර් කරලා දෙන්නම් ආපහු. 120 යන සංඛ්‍යාව ඉතිරි නොමැතිව අගයන් කොපමණ සංඛ්‍යාවකින් බෙදිය හැකිද කියලා අහන්නේ. අපි කරන්නේ මෙහෙමයි. 120 ඉතිරි නැතුව අගයන් කීයකින් බෙදන්න පුළුවන්ද? ක්‍රම දෙකක් තියෙනවා. මම වෙලාවත් එක්ක මම කැමති ක්‍රමය කියලා දෙන්නම්. 120 ගන්න. අපි නිකන් වෙන එකක් ගමුකෝ උදාහරණයක්. අපි ගමුකෝ සාමාන්‍යයෙන් ඔන්න 30 කියලා. 30 කියන එක ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදන්න පුළුවන්ද කියලා ඇහුවොත් කරන්න පුළුවන් වැඩක් තමයි මෙන්න මේක. 30 සාධක ගන්නවා දෙකෙන් බෙදනවා 15යි. දෙකෙන් බෑ අපහු 3ෙන් බෙදන්න වෙන්නේ. එතකොට 5යි. 5 5ෙන් බෙදපුවාම ඉවරයි. අතෑරියා ඒක. දැන් මෙතන තියෙන්නේ දෙකේ බලයන් 1යි 3 බලයන් 1යි 5 බලයන් 1යි කියලා තියෙනවා. ඔයා කරන්නේ මෙහෙමයි.
මේ බලයන් ගාන තමයි වැදගත් වෙන්නේ මේ පද කීය තිබ්බත් ගන්න එක කියලා. ඒ නිසා මේ මෙතන දෙක කියන්නේ එක පදයක්. බලයන් තියෙන්නේ 1යි 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 එකතු ගත්තා එතෙන්ට එනවා 2ක්. 3 කියන්නේ එක පදයක් විතරයි. 1 කියන්නේ එතන බලයන් 1යි තියෙන්නේ. ඒ නිසා 1යි 1යි 2යි කියලා ගත්තා. 5 කියන්නේ එක පදයක්. බලයන් තියෙන්නේ 1යි කියලා. ඒ නිසා 1යි 1යි එකතු ගත්තා 2යි. දැන් මේක අපි ගුණ කරනවා. විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණා. ඒ ගැන සමා වෙන්න අපි දේශනේ ඉතුරු කොටස ආවරණය කරන්නම් ඊළඟට. හරි. විදුලිය සම්බන්ධයෙන් අපිට ඇති වුණ බාධාව නිසා අපිට විනාඩි කිහිපයකට දේශනය නවත්තන්න සිද්ධ වුණා. අපි නැවත ආරම්භ කරනවා. විදුලිය විසන්ධි වීමත් එක්කම අපිට මේ ෆයිබර් කනෙක්ෂන් එකක් නැති වුණානේ. අවසාන භාගයේ සමහරට හරියට ඇහෙන්නේ නැති වෙයි. හැබැයි රෙකෝඩින් එකේ මම හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා. කොහොම නමුත් ඔයාලට මම ආපහු ඒක මුලින් ඉඳන් ඒ කොටස කියලා දෙන්නම්. එතකොට අර්බුදයක් වෙන්නේ නැහැ. ඒ නිසා නේද? සාවධානව අසා සිටින්න. අපි ගත්තේ 30 කියන අගය. 30 ඉතිරි නැතුව අගයන් කීයකින් බෙදන්න පුළුවන්ද කියලා ගත්තේ උදාහරණයක් විදියට. අපි කරන වැඩේ දන්නවා දැන්. සාධක ගණනය කරනවා 2කින් බෙදුවා 15යි. 2කින් බෙදන්න බෑ. නැවත 3ෙන් බෙදන්න වෙන්නේ 5යි. ඊට 5ෙන් බෙදුනහම වැඩේ ඉවරයි. දැන් මෙතන තියෙන්නේ 2 බලයන් 1යි 3 බලයන් තියෙන්නේ 1යි 5 බලයන් තියෙන්නේ 1යි. හැමතිස්සෙම මේ පදේ කීය වුණත් ගන්න 1 කියලා බලයන් ගාන තියෙන ගාන දානවා. මෙතන ඉතින් 1යිනේ. එකතු කරා එතෙන්ට එනවා 2ක්. මෙතන පදයන් ගාන 1යි බලයන් ගානත් 1යි 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 එකතු කරා 2යි. මෙතන පදයන් ගානත් 1යි බලයන් ගානත් 1යි 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 එකතු කරා 2යි. දැන් මේවා එකිනෙක ගුණ කරනවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඉතින් දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. පිළිතුර 8යි. මේකෙන් අදහස් වෙන්නේ 30 කියන අගය ඉතිරි වෙන්නේ නැතුව තවත් අගයන් 8කින් බෙදන්න පුළුවන් කියන එක. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මේ උපාධිගුරු විභාගයක අහපු 36 කියන අගයත් ගමු අපි. අවස්ථා කීපයකදී මේ 36 අහලා තිබ්බා. 36 ඉතිරි නැතුව සංඛ්‍යා කීයකින් බෙදන්න පුළුවන්ද කියන එක අපිට හිතලා ගන්නත් පුළුවන්. එකෙන් පුළුවන්, දෙකෙන් පුළුවන්, තුනෙන් පුළුවන්, හතරෙන් පුළුවන් කීකේ. හැබැයි අපිට ඒක එකක් හරිම ගෑරනොත් ඒක අපරාධයක් වෙනවනේ. ඒ නිසා මේක බලන්න මේක ලේසි. දෙකෙන් බෙදුවා එතකොට 18යි. නැවත දෙකෙන් බෙදුවා එතකොට 9යි. 9 බෙදන්න වෙන්නේ 3ෙන්. එතකොට 3යි. 3 3ෙන් බෙදුනහම වැඩේ ඉවරයි. අපි මේ අවසාන එක ගන්න නැහැ. දැන් 2 කියන පදයට අදාළව බලයන් දෙකක් තියෙනවා මේ වෙලාවේ. 3 කියන පදයට අදාළවත් බලයන් දෙකක් තියෙනවා. ඉතින් ඔයා දන්නවා දැන් නිශ්චිත ක්‍රමය ගන්න. පදයට ගන්න කොහොමත් 1 කියලා මේ බලයන් ගන්න එකතු කරා මෙතන දෙකක් තියෙනවා. එතකොට 3යි. 3ට අපි ගන්න එක පදයක් විදිහට මෙතන බලයන් දෙකක් තියෙනවා එකතු කරා. එතකොට එතනත් 3යි. 3 වාරයක් 3 9යි. ඒ කියන්නේ මේ 36 කියන එක ඉතිරි නැතුව අගයන් 9කින් බෙදන්න පුළුවන්. අගයන් 9කින් බෙදන්න පුළුවන්. අපි දැන් ගමු 120 අපේ ප්‍රශ්නේ. 120 අපි 2කින් බෙදුවා 60යි. නැවත 2කින් බෙදුවා එතකොට 30යි. නැවත 2කින් බෙදුවා එතකොට 15යි. නැවත බෙදන්න වෙන්නේ 3ෙන් එතකොට 5යි. 5ෙන් බෙදුනහම වැඩේ ඉවරයි. දැන් මෙතන 2 බලයන් 3ක් තියෙනවා. 3 බලයන් තියෙන්නේ 1යි. 5 බලයන් තියෙන්නේ 1යි. 2 කියන පදයට 1යි කියලා ගත්තා. බලයන් ගාන 3යි කියලා ගත්තා. හරි. 3 කියන පදයට 1යි කියලා ගත්තා. බලයන් ගාන 1යි කියලා ගත්තා. හරි. 5 කියන පදයට 1 කියලා ගත්තා. බලයන් ගාන 1යි කියලා ගත්තා. හරි. දැන් 1යි 3යි 4යි. 1යි 1යි 2යි. 1යි 1යි 2යි. 4 වාරයක් 2 8යි. 8 වාරයක් 2 16යි. 120 පුළුවන් අගයන් 16කින් බෙදන්න ඉතුරු නොවි. ඉතුරු නොවි. දැන් ඔයා මේක ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. තව උදාහරණයක් දෙකක් ඔයාලට තනියම හදා ගන්න පුළුවන්. ඔයාලට ඒකේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තහවුරු කරගන්න පුළුවන්. ඒ විදිහට අධ්‍යයන වැඩසටහනක ඉන්න. එතකොට ඔයාලට ලේසි නේද මාර්තු වෙද්දී නේද දඟලන්න ඕනේ නැහැ. ඔයාලට බොහොම රිලැක්ස් එකේ ඔයාගේ වැඩේ කොට දාගන්න පුළුවන්. අපි යනවා ප්‍රශ්නාංක 18 හදමු අපි. අනුපාත පාඩම අපි කරනවා. ඒකෙදිත් පැහැදිලිව කියලා දෙන්න.
මම මේ වෙලාවේ මේ තියෙන අනුපාත ගැටලුව ඔයාලට පහසු වෙයි කියලා හිතන ක්‍රම දෙකකින් හදලා පෙන්නන්නම්. ඔයා කැමති ක්‍රමයකට පිළිතුර හදන්න පෙළඹෙන්න එකක් දැනගෙන හිටියා නම් ඇති. භාණ්ඩයක මිල 3-4 අනුපාතයට වැඩි වුණාම තමයි 200ක් වෙලා තියෙන්නේ. එහෙම වැඩි වෙන්නේ නැතුව මේක 5-4 අනුපාතයට අඩු වුණා නම් ගෙවන්න සිද්ධ වෙන මිල කීයද කියලා අහන්නේ. ඉතින් මේමයි. දැන් 3-4 අනුපාතයට වැඩි වුණාමනේ ඔය 200 වෙලා තියෙන්නේ. එහෙම වැඩි වෙන්නේ නැතුව මේක 4 ඉඳලා 5 ඉඳලා 4 වෙනකන් අඩු වුණා නම් කීයද වෙන්නේ කියලා අහන්නේ. ඉතින් අපි මෙහෙම දාගත්තා. 5 4. දැන් අපි ගන්නවා ඉසඩ් අකුර. මේක එක ක්‍රමයක් ගන්න. මේ පද දෙක සම්බන්ධ කරා මේ දෙක සම්බන්ධ කරා මේ දෙක සම්බන්ධ කරා. දැන් අපි මේකේ ගුණිතය ගන්නවා. 3 වාරයක් 4 12යි. 3 වාරයක් 5 15යි. 5 වාරයක් 4 20යි. දැන් ඔන්න අනුපාතයක් ඇවිල්ලා තියෙනවා අපිට 12ට 15ට 20 කියලා. අපි දැන් අර කලින් තිබ්බ දත්තත් එක්ක අපි ඒක දැන් අරගෙන තියෙන අනුපාතයට හදාගත්තා නම් නේද? 15ට තිබ්බ එක 20ට වැඩි වුණාම තමයි රුපියල් 200ක් වෙලා තියෙන්නේ. හැබැයි එහෙම නොවි 15 තිබ්බ එක 12ට අඩු වුණා නම් කීයක් වෙනවද කියලා නේ අහන්නේ. ඉතින් මෙහෙමයි ලේසි වැඩේ. අපි දන්න 200 කියන්නේ දැන් මේ 20ක් වුණ අවස්ථාවනේ අනුපාතකයට අදාළව. එහෙමනම් මේ 12 කියන්නේ කීයද කියලා අපි බලනවා. ඉතින් 200ට 20 ඒවා 10යි 10 වරක් 12 120යි රුපියල් 120යි පිළිතුර. හරි. ඔය කට්ටිය හදන එක ක්‍රමයක්. මම තව ක්‍රමයක් කියලා දෙන්නම් ඔයාලට. අර වගුවක් ගහගෙන හදන විදිය. දැන් ඇයි වගු ගහන්නේ කියලා අහුවොත් එහෙම හදන්න වෙන ගැටලුත් තියෙනවා අපිට. මේ දැන් මේක හදන්න පුළුවන් මේ දෙකක් නිසානේ. හැබැයි මේ තවත් අනුපාතයක් තිබ්බනම් මොකක් හරි වෙන 6ට 2 මොන හරි කියලා අපිට එතකොට මේක මෙහෙම ඉස්සර දකුණෙන් ගන්න බෑ. එතකොට අවස්ථා දෙකක් උත්සාහ කරන්න ඕනේ. ඒතර යන කාලය වැඩි. එතකොට වගුව ලේසි. හරි. හොඳයි වගුව ගැන අරගෙන කියලා දෙන්න. 3-4 අනුපාතයට වැඩි වුණාමනේ 200 වෙන්නේ. එහෙම වැඩි වෙන්නේ නැතුව 5-4 අනුපාතයට අඩු වුණා නම් කීයද කියලා අහන්නේ. 5-4 අනුපාතයට අඩු වුණා නම් කීයද කියලා අහන්නේ. හරි. ඔන්න දාගත්තා දැන්. 3-4 අනුපාතයට වැඩි වෙනවා මෙහෙම 5-4 අනුපාතයට අඩු වෙනවා මේ පැත්තට. දැන් ඔයා කරන්න ඕනේ ඉතිරි කොටු ටික ආසන්නව තිරස්ස හරහට තියෙන අගය දාලා පුරවන එක. මෙතන 5න් තමයි ඉවර වෙන්නේ නම් මෙතෙන්ටත් 5 දාන්න ඕනේ. මෙතන 3ෙන් පටන් ගන්න එහෙනම් එයාගේ හිස් කොටු වලටත් දාන්න ඕනේ 3. දැන් අපි ගුණ කරලා උත්තරේ ගන්නවා 3 වරක් 4 12යි 3 වරක් 5 15යි 4 වරක් 5 20යි. දැන් එහෙනම් මෙන්න මේකේ නැවත අවිලා තියෙනවා අර අදහස 15 තිබ්බ එක 20ට වැඩි වුණාම තමයි 200 වෙන්නේ. එහෙම නැතුව 15 තිබ්බ එක 12ට අඩු වුණා නම් කීයද කියලා නේ අහන්නේ. ඉතින් පෙර පරිදිමයි 200 කියලා කියන්නේ අනුපාතිකයේ 20ක් වුණ අවස්ථාව. එහෙම නොවි 12ක් වුණ අවස්ථාව කීයද කියලා බලනවා. ඉතින් 200ට 20 ඒවා 10යි 10 වරක් 12 120යි පිළිතුර 120යි. පෙර පරිදිමයි. හරි. එහෙනම් ඔන්න මම හිතනවා ඔයාට දැන් මේක පැහැදිලි කියලා. sorry. පොඩ්ඩක් ඉන්න පොඩි දෝෂයක් තියෙනවා. හරි. මම දැන් ආපහු හරියට එනවා නේද? ඔව් මම හිතන්නේ මේ තව දවස් කීපයක් යයි ගම් වතුර නේද මම මේ වෙද්දි ගිය සැරේ අපේ නේද අපිට හානි. එතකොට අපේ ගෙවල් වලට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සමස්තය නේද 90ක් විතර ගිරිවුල්ල විනාශ වුණා. ඒ නිසා විදුලිය දුරකථන මේ පාසුකම් වල අඩුපාඩු තියෙනවා. නිතරම හදනවා. දැන් මේ අද දවසේ නේද දැන් එක්සරයක් බාධා වුණා. හැබැයි තව ඉස්සරහට අනිවාර්යෙන් බාධා වෙනවා. ඒ නිසා මම ඉක්මනින්ම මේක වැඩේ අවසන් කරනවා. එතකොට ඕගොල්ලන්ට මේ ගැටලුවක් නැති වේවි. මම පැහැදිලි කරන්න ඕන ටික කියන්න. ඒ නිසා මම තව ප්‍රශ්න හරි මම මේව කරන්නම්. මේක ඉතිරි ප්‍රශ්න ටික ඔයගොල්ලන්ට ඊළඟ දේශන අවස්ථාවේදී ගන්නම්. එකක්වත් මේ මග ඇරලා ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරි. මෙහෙම ගන්නම්. මොකද මේකේ තව ප්‍රශ්න ගොඩක් ඉතිරි. මම ඔයගොල්ලන්ට ඉක්මනින්ම වැඩේ අවසන් කරන්න ඕන නිසා බාධාවක් නොවි අවසන් කරන්න ඕන නිසා කොහොමද අපේ මේ දේශන කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ සහ
ඒ දේශනවලට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද සහ මේ ඉන්න ගුරුවරු සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. නිසා තව විනාඩි 10ක් වගේ කාලයක් දෙන්න ඔයගලන්ට පාස් පේපර් ගැන ඒවා ගැන මම කියන්නම්. sorry. හරි. විදුහල්පති විභාගයේ සම්බන්ධයෙන් හරි මම මෙහෙම තියාගන්නම්. හරි. විදුහල්පති සේවා තරංග විභාගයේ සම්බන්ධයෙන් මම හිතන්නේ දැන් දෙයක් හරියට පේනම ඇති. දේශන ක්‍රියාත්මක වෙන්න මේ විදිහට. එතකොට අදාළ දේශන මෙහෙයවීම මම විසින් සිදු කරනවා. හැබැයි මේ දේශන පේනස් ආයතනය සිදු කරනවා. ඔබව සම්බන්ධ කිරීම වෙනම මාකටින් ගෲප් එකකින් කරන්නේ. ඒ නිසා ඔබ ඒ ආයතනයට තමයි මුදල් ගෙවූ පසු අප ආයතනයටත් එම ආයතනයටත් මේ දෙකටම ඔයාගේ රිසිට් පත යොමු කරන්න ඕනේ. මුදල් ගෙවීම සම්බන්ධයෙන් කියන්නම් ඔයාලට පස්සේ. අභියෝග්‍යතාවයේ දාලා තියෙන්නේ දින 4ක් විතරයි. හැබැයි මෙහෙමයි. අභියෝග්‍යතාවයේ දින 4ක් ඔයාලට අනිවාර්යයෙන්ම තියෙනවා. තවත් දින 12ක් ක්ලාස් එක තියෙන අභියෝග්‍යතාවයට විතරක්. මොකද අභියෝග්‍යතාවයේ සමහර අයට අමාරුයි. ඔක්කොටම නෙමෙයි. මේ කියන්නේ අභියෝග්‍යතාවයේ සාමාන්‍ය එක්සෑම් එක ලියන අයගෙන් 50කට 60කට අභියෝග්‍යතාවයට යාලා බයයි සා ඔයාලා අතර චකිතයක් තියෙන නිසා ඒ චකිතය නැති කරන්න අපි මාසෙට අභියෝග්‍යතාවයට දින 12ක්ම වෙන් කරලා තියෙනවා. එතකොට ඔයාලා මුදල් ගෙවද්දී අභියෝග්‍යතාවය අපේ IQ වෙනම පන්තියක් තියෙනවා. ඒකට මුදල් ගෙවීමක් කරන්න එපා. ඔයා මුදල් ගෙවීම කරන්න ඕනේ මෙන්න මේ මාසික ගාස්තුව 2000 විදුහල්පති විභාගයට අදාළව ඔයාලා ගෙවීම කරාට පස්සේ ඔයාගේ නමයි ඊට පස්සේ විදුහල්පති ඒ කියන්නේ SLPS කියලා දාලා ඊට පස්සේ වෙනම පොඩි නෝට් එකක් දාන්න. ඔයාලට IQ දේශන කියන්නේ මාසෙට IQ විතරක් දේශන 12ක් තියෙනවා. ඒ 12ටත් ඔයා සම්බන්ධ වෙනවා නම් ඔයා IQ කෝස් එක දෙන්න කියලා පොඩි රික්වෙස්ට් එකක් දාන්න. ඔයාට ඒක අපි නොමිලේ දෙනවා. මේ දේශන හතර ඔයගලන්ට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලා සම්බන්ධ වුණත් නැතත් අපි රෙකෝඩින් එක දෙනවා. සහ අනිත් තව දේශන 8ක් IQ වලට තියෙනවා. ඒ 8 අනිවාර්යෙන් දෙන්නේ නැහැ. ඒක ඕනයි රික්වෙස්ට් කරන්න අපි යාට ඒක ෆ්‍රී දෙනවා. හරි. එතකොට IQ වලට ඊළඟ වැඩ පිළිවෙල තමයි අපි තවත් IQ ඔයගලන්ට අමාරු වෙනම් අපි IQ level up කියලා ක්ලාස් එකක් තියෙනවා. ඒක සතියේ දවස්වල උදේ පාන්දර 4 ඉඳන් 5 වෙනකන් නැත්නම් 4:00 ඉඳන් 5:00 වගේ අරගෙන කරන්නේ. ඒ කරන්නේ IQ අමාරුම අයට අර බේසික් දේවල් ටික කියලා දෙනවා. අර විභාග ප්‍රශ්න හදන්න එකපාරට බැරි වෙයි ඉන්නවනේ. ඒ අයට විභාග ප්‍රශ්න වලට කලින් කොහොමද අපි ඒ පාඩම් වලට නේද ක්‍රමිකව සූදානම් කරන්න කියන එක ගැන තමයි ඒ ටිකේ තියෙන්නේ. අපි ඒක කියලා දෙනවා ටික නොමිලේ දෙනවා. ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් අපි ඒවා අතහැරලා දාමු. IQ වලට දෙනවා පාස් පේපර් පොත. ඒ පාස් පේපර් පොතේ පැහැදිලිව දාලා තියෙනවා මේවා මේ අපේ කිසිම අයිතියක් නැහැ. මේවා විභාග දෙපාර්තමේන්තුවේ ඒවා. ඒ නිසා මේ ඒවා මුදල්ලකට අපි විකුණන්නේ නැහැ. අපේ කිසිම පොතක් අපි මුදලට විකුණන්නේ නැහැ. පොත් මේ වෙද්දී අපේ 4ක් තියෙනවා IQ වලට. මම පොත් දෙකක් සහ සෝන්ස පොත් දෙකක් තියෙනවා. අපේ ආයතනය සඳහාම අපි හදපු. අපි ඒවා ටික ඔයගොල්ලන්ට මාසිකව ලබා දෙනවා එක ගානේ. අපි ඒවා මේ මුදලට විකුණන්නේ නැහැ. ඔයාලා ඒවා ෂෙයා කරගත්තා කියලා අපිට ප්‍රශ්නයක්වත් නැහැ. මොකද අපි එතන ඒ වගේ පටු තැනක නැහැ. අනිත් පැත්තට ඒකේ පිළිතුරු තියෙනවා. පිළිතුරු ලබා ගන්න ක්‍රම ටික කෙටි ක්‍රම ගණිත ගැටළු වල
අනිත් ඒවා ඉතින් කෙටි ක්‍රම නෑ ගොඩක් ඒ වගේ 100ට නේද 0.0.01 කියලා ගමු කෙටි ක්‍රම කියන ඒවා අහන්න ඇත්තට විභාගෙදි මේ අනිත් ඔක්කොම අර තර්කණය සම්බන්ධයෙන් එහෙම පිළිතුරු ගන්න විදිහ අපි පැහැදිලි කරලා තියෙනවා පොඩි පොඩි print typing mistake තියෙන්න පුළුවන් එහෙම තිබ්බොත් අපිව පන්ති ඇතුළේ निराකරණය කරගමු බලන්න වෙලාවක් තිබෙන්නේ නැති නිසා ඒ ටික ඒ පොත් ටික දෙනවා මාසෙට එක ගානේ ඒවා ටික ස්ටඩි කරන්න එතකොට ඔයාට ආරම්භයේ ඉඳන්ම කොහොමද අවසාන විභාග ප්‍රශ්න පත්‍රයක් විභාගයේ දවසේ වාඩි වෙද්දී වාට නේද ඩෙස්ක් එක උට්ට ගෙනල්ලා දෙන පේපර් එක මොන වගේද කියන එක ගැන ඔයාට මුලින්ම චිත්‍රයක් හදාගන්න පුළුවන්. හරි. එතකොට අපේ අවබෝධය තමයි ගොඩක්ම අමාරු. දැන් මම දැක්කා පහුගිය ටිකේ අවබෝධයේ පේපර් ටිකක් බැලුවා මම. දැන් ඔයගොල්ලන්ගේ පේපර් එකකුත් මම බලමින් හිටියේ මේ අවසාන වෙලාවේ මේ දේශනය පටන් ගන්න කලින් අපි හිතනවට වඩා ගොඩාක් අමාරුයි. දැන් මම අවබෝධය පේපර් එකක් අරගෙන මේක නම් මේ SLAS මේ SLES එකක් ඔයගොල්ලන්ගේ අධ්‍යාපන පරිපාලන සේවා එකක්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ගලා බස්නා ගඟකට බොහෝ දුරට සමාන කළ හැකියි කියලා තියෙනවා. මේක මෙන්න මේ පේපර් එක. හරිද? එතන මෙන්න මේ පේපර් එක හරි කොහොම පෙන්නන්න. දැන් කොහෙන්ද පේපර් හම්බුනේ කියලා අහන්න එපා. හරි. එතකොට මම හිතපු උත්තරයට වඩා මේකේ මේ මාකටිං ස්කීම් එකේ දීලා තියෙන උත්තරේ වෙන ටිකක් නෙමෙයි ගොඩක් වෙනස්. ඒ කියන්නේ අවබෝධය ඇත්තටම ලේසි නෑ අමාරුයි. අකුණු දීමේ පටිපාටිය තිබ්බා. ඒක ඕනේ නෑනේ. එතකොට මේ විදුහල්පති භාගයක වුණත් එහෙම තමයි. මේ තියෙන්නේ නේද? ගිය වර විදුහල්පති භාගයක තියෙනවා ඇති. හරි. එතකොට මේ වැඩේ පටන් ගන්නෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයකින්. ඔන්න ඔහොම. හරිද? එතකොට මේ සමහර කාරණා ටික ඔහොම පෙන්නලා ඉන්න මොකද්ද කියලා කියන්නේ නැතුව එච්චර හොඳ නෑනේ නේද? එතකොට මේ අවබෝධය අමාරුයි. ඒ නිසා අපි අවබෝධයේ විෂය සඳහා අපි දේශකවරු දෙදෙනෙක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ යොදා ගන්නවා. පාවිච්චි කරන වචනේ වැරදීනේ. අපි ආරාධනා කරලා තියෙනවා දේශකවරු දෙදෙනෙක්. අපි කොහොමත් අපේ ආයතන ස්ථිර භාෂා හැකියාව සහ අවබෝධය සම්බන්ධයෙන් ඉන්නේ කතිකාචාර්ය ඉදිරිසිංහ ලියනාච්චි සර්. ඔහු අවබෝධය සහ භාෂා හැකියාව සම්බන්ධයෙන් තරඟ විභාග ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ මණ්ඩලයක මේ වැඩ කරමින් ඉන්න ආචාර්යවරයෙක් කතිකාචාර්යවරයෙක් නිසා ඔහුගේ හරියට විභාගයට නිශ්චිතව ඉලක්ක ගත කරලා ඔහු වැඩ ටික කරනවා. හැබැයි දැන් මෙතන ලියන ඔක්කොම මේ සිංහල දන්න, ඒ කියන්නේ සිංහල කොහොමද දන්නවා. නමුත් මේ එහෙම කාලයක් තිස්සේ අධ්‍යයනය කරන්නේ නැති අය ඉන්නවනේ. ඒ කට්ටියට පොඩ්ඩක් කිව්වොත් එහෙම අවබෝධයට යන්න පොඩ්ඩක් අපේ භාෂා හැකියාව පැත්ත නම් අමාරුයි වගේ එකක්. අපි ඒ සඳහා උපාලිස යොදා ගන්නවා ඒ විදියට උදව්වක් කරන්න. හැබැයි මේ දේශන හතර දාලා තියෙන්නේ අවබෝධයට ඉදිරිසිංහ ලියනාච්චි සර් මෙන්න මේ දවස් 9 16 23 දවස්වල ඔයගොල්ලන්ට 8 ඉඳන් 11 වෙනකම් අවබෝධය සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. ඒ නිසා ඒ දේශන මාලාව එහෙම. සාමාන්‍ය දැනීම 12 19 20යි 20ක් දවස්වල සාකච්ඡා කරනවා අපේ සරත් අතුකෝරළ සර් අපේ ආයතන ස්ථිර සාමාන්‍ය දැනීම සාමාන්‍ය සම්ප්‍රජානය දේශීය සහ ගෝලීය ප්‍රවණතා සම්බන්ධයෙන් ඉන්න දේශකවරයා වැඩිපුරම අනුමාන දෙන දෙවන්ත පරිචයක් තියෙන ගුරුවරයෙක්. ඔබට ඔයාගේ විෂය පතේ ගොඩාක් පුළුල්නේ. ගැසට් එක ඔයා කියවන්න නැතිනම් මම දැන් ගැසට් එක පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක තේරුම් නැහැ. ඔයා ගුරුවරයෙක්නේ. ඔයා දකින්න ඇති වැඩිපුරම ප්‍රමාණයක් දාලා තියෙනවා සාමාන්‍ය දැනීම් වලට. මොකද විෂය ශ්‍රේෂ්ඨය බොහොම පුළුල්. ඒ නිසා ඔයාට මේ දේශන හතරට අමතරව අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරු විභාග වලට අහන මේ ප්‍රශ්න වෙනම පන්තියක් යනවා. ඒ පන්තියේ දේශන ටිකක් දෙනවා. ඒතරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු අවබෝධයකුත් ගන්න පුළුවන්. නිසා මේ දේශන හතරටම තව හතරක් තියෙනවා. දැන් ඔයා බලයි කොහොමද මේ ටික කරගන්නේ කියලා. අභියෝගිතාවේ හතරට අමතරව තව 12ක් තියෙනවා. තව 8ක් තියෙනවා. අවබෝධය මේ හතරයි අමාරු වෙන සිංහල වලට වෙනම උපාලිසකෙන් දේශන ටිකක් දෙන්නම් කිව්වා. සාමාන්‍ය දැනිය මේ හතරයි තව හතරක් එනවා. එතකොට සිද්ධි අධ්‍යයනය සම්බන්ධයෙන් ඉන්නේ ලංකාවේ සිද්ධි අධ්‍යයනයට ඉන්න නේද? අධ්‍යක්ෂකයන් වැඩිම ගුරුවරයා රංජිත් සිල්වා සර් ඉන්නේ. ඒතකොට රංජිත් සිල්වා සර් මේ දේශන හතර මෙහෙවනම ආරම්භක දේශනය 10 තියෙනවා. ඒ දේශනයෙන් පස්සේ ඔයාලත් එක්ක සාකච්ඡා කරලා
ඔයාලට වඩාත් පහසු ක්‍රමයකට සර් හදාගන්නම් කියලා කිව්වා. ඒ වගේම කතිකාචාර්ය ශාන්ත කොඩිතුවක්කු සර් සම්බන්ධ කරගන්නත් අපේ උත්සාහයක් තියෙනවා. එතකොට මේ දේශන හතරට අමතරව ඒ සරුත් සම්බන්ධ කරගන්නම්. ඔයගොල්ලන්ට අමාරු වෙනවා. දැන් ඔයාලා මෙහෙම කරන්න. මේ මගේ නම්බර් තියෙනවනේ. මට කතා කරන්න. මොන හරි තියෙනවා නම් මේ නම්බර් එකට කතා කරන්න. මේක නම් ගෙදර නම්බර් එක. ඒ නම්බර් එක මම ඉතින් හැමතිස්සෙම නෑනේ. මේකට කතා කරන්න. එතකොට ඔයා කිව්වොත් එහෙම මට අවබෝධය අමාරුයි මෙහෙමයි කියලා අපි එතකොට හැමෝටම නෙමෙයි. ඔයාලට වෙනම ප්ලෑන් එකක් හදලා දෙන්නම් අවබෝධය ස්ටඩි කරන්න. තව අපි ගුරුවරු සම්බන්ධ කරගෙන වෙනම මුදල් ගන්න බය වෙන්න එපා ඈ. එහෙම කරන්නේ නැහැ. ඒතර ඔයා කියනවා නම් මට කේස් ස්ටඩි අමාරුයි කියලා කේස් ස්ටඩි වලට අපි සාන්සර් අරගෙන තව උදව් කරන්න. හරි. ඒතර වෙනම ගන්න බය වෙන්න එපා. අපි මේ හදන්නේ අපේ කියන්නේ අපේ අවුරුදු ගාණක් වැඩ කරපු නේද අපේ ප්‍රොජෙක්ට් එකෙන් අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා දැන් අපි වෙනම බොහොම සර්කල් එක බොහොම අඩු ප්‍රොජෙක්ට් එකක් අපි කරගෙන යනවා. ඒ නිසා අපි ඒක ඇතුලේ බොහොම ස්ථාවර වෙන්න ශක්තිමත් වෙන්න උත්සාහ කරන නිසා ඔයාට මම හිතනවා අපෙන් කරන්න ඕන වැඩ කොටස උපරිම අපිට කරන්න පුළුවන් වෙයි කියන එක. නිසා ඔන්න ඔය මතක් කිරීම එක්ක අපි මේ කෙටි හඳුන්වා දීම අවසන් කරනවා. ඔයාට මේ සියල්ල මාකටින් මේ දෙවෙනි කණ්ඩායම අපේ විදුහල්පති සේවා දෙවෙනි කණ්ඩායම මාකටින් පැත්ත සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නේ වෙනම මාකටින් ගෲප් එකක්. ඒ නිසා එයාලගේ ගෲප් හරහා ඔයාලව දැනුවත් කරයි. එතකොට ඔයාලා මුදල් ගෙවීම පස්සේ මුදල් ගෙවන්න ඕනේ 2000ක්. ඒකට තියෙන මම account number එක දාන්නම්. හරි. මෙන්න මේ account number එකට විතරයි ඔයාලා මුදල් ගෙවන්න ඕනේ. ඒකට ගෙවුවට පස්සේ ඔයා receipt එක මෙන්න මේ number එකටත් දාන්න සහ ඔයාලට අර WhatsApp group හරහා දැනුවත් කරනවා ඒකටත් දාන්න. ඒ දෙකටම දාන්න ඕනේ. අර මම විශේෂයෙන් කිව්ව කාරණා තියෙනවා නම් අමාරු විෂයන් සටහන් කරලා දාන්න. එතකොට අපි ඒ විෂයන් සම්බන්ධයෙන් ඔයාට වැඩිපුර උදව් කරනවා. දේශනයේ මේ ප්‍රශ්න පත්‍රය තව කොටස් සාකච්ඡා කරන්න ඕනේ. ඊටු ප්‍රශ්න ටික ඒ සඳහා අපි ඉක්මනින්ම අතිරේක දිනයක් ඔයගොල්ලන්ට සූදානම් කරලා දෙන්නම්. මේ සමස්තය බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න යොමුනා වුණේ මම හිතනවා ඔයාට යම් දල අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා විභාගය ගැන නෙවෙයි අපි කොහොමද මාර්තු මාසේ තියෙන ඔබේ විභාගය සඳහා නේද විදුහල්පති සේවා විභාගය සඳහා අපේ දේශන සැලැස්ම ගැන ඔයාට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ අනුව ඔබ කැමති නම් දේශනාවට සම්බන්ධ වෙන්න ඔයාලගේ WhatsApp group වලට පණිවිඩයක් දානවා අපේ මාකටිං group එක. ඒ හරහා සම්බන්ධ වෙන්න මොනවා හරි තිබොත් ගැටලුවක් කතා කරන්න උදව් කරන්න. එන හැම දිනාටම ඔබේ විභාගය සමත් වෙලා විදුහල්පතිවරයෙක් විදිහට නේද? ඉතා ඉක්මනින්ම ඔයාගේ ජීවිතේ නේද පිම්ම පදින්න. නේද? හැබැයි වැඩ බලන කාලයක් තියෙන අවුරුද්දක ඒකත් මතක තියාගන්න. නැත්නම් අපහු පල්ලෙහාට දානවා. ඒ අතරතුර ඔයා නේද වැරද්දක් කරොත් ඒ නිසා එහෙම නොවෙන්න නේද? විදුහල්පතිවරයෙක් බවට පත් වෙලා එතනින් එහාටත් ඕනනම් අඩියක් තියලා අධ්‍යාපන පරිපාලන සේවයටත් ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා PNS වෙනුවෙන්. එහෙනම් හැම දිනාටම බොහොම සාර්ථක අනාගතයක් වේවා. එහෙනම් අයබෝවන් ගොඩක් ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.